බ්‍රිතාන්‍ය රජයේ නව තැපැල් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළත් සමග ලොව ප්‍රථම තැපැල් මුද්‍රණයේ උපත 1830 මැයි 6 වන දින සිදු වෙනවා. මුද්‍ර නිර්මාණය කිරීමේ වගකීම රෝලන්ඩ් හිල් මහතා වෙත පැවරෙනවා. මුද්දර සඳහා එවකට බ්‍රිතාන්‍යයේ මහරැජින වූ වික්ටෝරියා මහරැජිනගේ උඩුකයේ රූපයක් යොදා ගැනීමට තීරණය වෙනවා. මුද්දර නිර්මාණය සඳහා තෝරා ගැනුණේ එවකට මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ කටයුතුවල යෙදුණු උසස් මුද්‍රණ තාක්ෂණයක් හිමිකරගෙන සිටි පර්කින්ස් බැකින් සමාගමයි. ඒ අනුව ලොව ප්‍රථම නිල තැපැල් මුද්දරය වූ කළු පැහැති පැන්ස එකක මුද්දරය 1840 මැයි 1 වෙනිදා සිට එංගලන්තයේ තැපැල් කාර්යාලවලින් මහජනතාවට මිලදී ගැනීමට අවස්ථාව සලසනු ලැබීය. කෙසේ නමුත් ඒවා තැපෑලේ භාවිතය සඳහා වලංගු වූයේ මැයි මස 6 වන දින සිට බැවින් ලොව ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් කළ දිනය ලෙස සැලකෙන්නේ 1840 මැයි මස 6 වන දිනයයි. ලොව ප්‍රථම මුද්දරය වන පෙනි බ්ලැක් මුද්දරය විදමන් රහිත වූ බැවින් එය එකිනෙකින් වෙන් කර ගැනීමට කතුරක් වැනි උපකරණයක් භාවිතා කිරීමට සිදුවිය. මෙම මුද්දර පත්‍රිකාවක මුද්දර 240ක් ඇතුළත් විය. මුද්දර 12 බැගින් වන පේලි 20ක් ඒ සඳහා ඇතුළත් විණි. ඒ වගේම පත්‍රිකාවේ සෑම මුද්දරයකම රූපයට පහළින් දෙකළවරෙහි ඉංග්‍රීසි අක්ෂර දෙකක් දැකගත හැකි විය. මුළු ලොවටම නව අත්දැකීමක් වූ මෙම තැපැල් මුද්දර මිලදී ගැනීමට බ්‍රිතාන්‍ය වැසියන් ඒ දිනවල දැඩි උනන්දුවක් දක්වා තිබෙන අතර අවශ්‍ය මුද්දර සැපයීම සඳහා පර්කින්ස් බැකින් සමාගමට දිවා රාත්‍රී දෙකෙහිම මුද්දර මුද්‍රණය කිරීමට සිදු වී ඇත. කෙටි කලක් තුළ පෙනී බ්ලැක් මුද්දර මිලියන 60ක් පමණ අලෙවි වී තිබෙන බවට වාර්තා වල සඳහන් වේ. ලිපි කවරවල හා එම මුද්දර අවලංගු කිරීම සඳහා මුද්‍රා තැබීම පිණිස රතු පැහැති තීන්ත විශේෂයක් තැපැල් කාර්යාලවලදී ප්‍රයෝජනයට ගනු ලැබීය. එහෙත් එම තින්ත ජලයේ දිය වූ බැවින් වරක් පාවිච්චි කළ හැකි මුද්දර නැවත වරක් ලිපි යැවීම සඳහා ප්‍රයෝජනයට ගැනීමට හැකි විය. එබැවින් පෙනී බ්ලැක් මුද්දරය භාවිතයේ තබනු ලැබුවේ මාස 10ක් වැනි කෙටි කාල සීමාවකට පමණි.